හැමෝටම මං හිතනවා ඔයාලා හොඳින් ඉති කියලා. මම මේ ලොග් එකෙන් ගේන්න හදන්නේ මගේ පොසොන් සතිය ගෙවුනේ කොහොමද කියලා. එන්න යමු එහෙනම් අපි ලොග් එක පැත්තට. ඉතින් අපේ කැම්පස් එකෙන් අවුරුද්දක් පාසාම අවුරුද්දක් හැම සැරේම භක්ති ගීත එකයි දන්සලකුයි තියෙනවා. මේ පාර අපිට තමයි දන්සලයි භක්ති ගීත එකයි කරන්න තිබ්බේ. ඉතින් දැන් අපි කට්ටිය පොසොන් පොයට කලින් දවසේ එකතු වෙලා දැන් ඒකට අපි ප්ලාස්ටික් කෝප්ප ගන්නේ නැතුව පොල් කටු වල දෙන්න හිතුවා. කට්ටිය පොල් කටු සුද්ධ කරනවා, කට්ටිය පොල් අතු වේනවා. ඔහොම තමයි ඉතින් අපේ වැඩේ එදා ගියේ. දෙකින් එක නම්නේ. අනාගතේ දවසේ වියක් හදන්න ඕන වෙනවා. දැන් අපේ හට් එකේ වැඩෙත් ගොඩක් දුරට ඉවරයි. තව චූටි වැඩ ටිකක් තියෙනවා. ඒකත් ඉවරන ගමන් අපේ හට් එකේ වැඩෙත් ඉවරයි. ඊට පස්සේ අපි හැමම ගෙදර යන්න තමයි කතා වුනේ. අනේ ඉන්න ගිරි ජකරි හඳවනා අසෙන් අසුට කලමිනා තීරු පට්ට තීරු ඔන්න ඉතින් අද තමයි අපේ දන්සල. මටයි මගේ යාළුවට උදේ පාන්දර හම්බුණා පොල් ගන්න. ඉතින් අපි දෙන්න පොඩි කයියකුත් ගහගෙන ඒ වැඩේ කරන්න පටන් ගත්තා. ඒට එහා පැත්තේ අපේ යාළුවෝ ටික පොල් බින්දිනවා. අපි ඒව ගාලා එතන තව යාළුවෝ දෙන්නෙක් පොල් මිරිකුවා. මෙහෙම අපි වැඩ ඔක්කොම බෙදාගෙන කරා. මොකද අපිට වෙලාව මදි වෙයි කියලා හිතුණා. ඊට පස්සේ අපිට අනිත් ඩිපාර්ට්මන්ට් වලිනුත් ඇවිල්ලා උදව් කරා. ඔන්නෝම තමයි අපේ වැඩේ ගියේ. ආදිහා බලන්න මෙච්චරේ ගිරි ජකරි හඳවනා අසෙන් අසුට කලමිනා තීරු පට්ට තීරු කලම්බායිනි අඩුද කුඩිද හනවනා පනම් පෝරු සුලනා නම්බුකාර අපේ සව් එකත් අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ දන්සල පටන් ගන්න විතරයි. අපි බලමු අපේ දන්සල පටන් ගන්න කොහොමද කියලා. මාසිත් කවුරු අතරින් හෙමීට හිරිකට හැද හැලුනේ රැහිරගෙන පන්හිඳ එළියේ ඇසිටි. ඔන්න ඔහොම අපේ දන්සලත් ඉවර වුණා. ඊට පස්සේ දන්සල වැඩත් ඉවර කරලා අස්පස් කරලා යන්න හදාදී ඉරපා තුමා කිව්වා අපිට පානුයි පරිප්පුයි කමු කියලා. ඊට පස්සේ අපි මුළු බැච් එකටම පානුයි පරිප්පුයි ගෙනල්ලා කට්ටිය අද දවසේ වෙච්ච දේවල් ගැන කතා කර කර හිමීට අපි පානුයි පරිප්පුයි කෑවා. මං ගෙදර යද්දි චූටි පෙරහැරක් තිබ්බා අපේ කැම්පස් එක ළඟ පන්සලක. දන්සල පස්සේ දවසේ තමයි අපිට භක්ති ගීත වැඩසටහන කරන්න තිබ්බේ. කට්ටිය එකතු වෙලා අපි යද්දි මෙතන ලස්සනට සරසලා තිබ්බා. ඊට පස්සේ අපි එතන කතාවකුත් ආගෙන ඉඳලා ඊට පස්සට ගියා. තව වැඩ ටිකක් තිබ්බා ඒක කරන්න. ඔන්න ඉතින් කැම්පස් එකේ තිබ්බ වැඩ ඔක්කොම ඉවරයි. දැන් මම මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ අනුරාධපුර පුරවර උදානෙට.
එන්න එහෙනම් යමු මාත් එක්ක පුරවරු උදානය බලන්න. ආයන්නේ සඳනම් නුඹයි මටනම් මේ හැන්දේ තරුපන්ති මනරම් කියු පාර හරිනම් මා ඔබ තුරුලේ මත් නොවේවා මත් නොවා හිස්සතින් මා පිරනම් මට හීනෙන් වගේ වැනුණා පැටලීරුවගේ හැරැල්ලේ අමුතුම දවසක් නින්නේ ඔබ යන සොන්නැලවිල්ලේ ඇස්පියවේ සැනසිල්ලේ අපි ඉතින් කානුවලේ තිබ්බ චුටි කෑම ටිකක් කාලා සෙල්ලම් කරන ඒ වගේ ගිහිල්ලා අපි මේ දැන් හදන්නේ මියුසිකල් එක පැත්තට යන්න. අද එනවා කියපු බෑන්ඩ් එක තමයි අපි ගිහපු දවසේ ආවේ 0.5. අපි යමු දැන් මියුසිකල් එක. එහෙනම් මෙතනින් මම මගේ ලොග් එක අවසන් කරනවා. ආයෙත් අලුත් ලොග් එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.